මෑනික්ෂරේ පළවෙනි බ්ලොග් එක. මේක තමයි ගියර් බොක්ස් එක. මේක 130 ගියර් රේෂියෝ එක. ඔයාලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ. මේක 120 ගියර් බොක්ස් එක මම මේක පාවිච්චි කරනවා මේකේ කරගන්න මේකේ රොටේට් එක අඩු කරගන්න. එතකොට මේකේ මෙතන තමයි ඉන්පුට් ෂාෆ්ට් එක මේක අවුට්පුට් ෂාෆ්ට් එක. ඉන්පුට් ෂාෆ්ට් එකේ වට 30ක් අරගෙන ඕනේ. අවුට්පුට් ෂාෆ්ට් එකේ එක වටයක් අරගෙන. එහෙම තමයි මම අරගේ මෝටරේ ගියර් එක මෝටරේ ස්පීඩ් එක අඩු කරන්න මම පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මේකේ හොඳ ටෝක් එකක් තියෙනවා. එතකොට මේ ෂාෆ්ට් එක මේකෙන් තමයි කරකන්නේ. මේකෙන් තමයි මික්ස් කරන්නේ හැමදේම. මේකේ සිමෙන්ති බදාම දානවා ඔක්කොම මික්ස් කරන්න පාවිච්චි කරන්නේ මේක. එතකොට මේ තමයි මෝටර එක. මේක හෝස් පවර් 5 සිංගල් ෆේස්. ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ. හෝස් පවර් 5 සිංගල් ෆේස් මෝටර් එකක්. මේක RPM එක 1430 මිනිත්තුවට වට 1430ක් කරගෙන. එතකොට මම මේකට පුලි එකක් පාවිච්චි කරලා තියෙනවා. දෙකටම ගියර් බොක්ස් එකේ පුලිය ලොකුයි. මෝටරේ පුලිය පොඩි. ඒ කරලා තියෙන්නේ මේකේ වේගය තව පොඩ්ඩක් අඩු කරගන්න හිතාගෙන. එතකොට මේක තමයි ගියර් බොක්ස් එකයි මෝටරේ මූලික කොටස් ටික. මේක වැඩ ගොඩක් කරලා ඉවර වෙලා තමයි මම ඔයාලට මේ vlog එක පටන් ගත්තේ. මේ chassis එක. ගියර් බොක්ස් එකේ මෝටරේ කතාව ඔයාලට කලින් මම කිව්වා. එතකොට මේක තමයි ගියර් බොක්ස් එකේ මෝටරේ chassis එක. මේක මිලිමීටර 6 එකමාර මිලිමීටර 6 අඟල් එකමාර එල්ලයිරන් වලින් තමයි හදලා තියෙන්නේ. මම හිතනවා මේක ඇති වෙයි කියලා. මේක මදි වුණොත් කරන්න ඒගොල්ලෝ බලමු. මේක ටෙස්ට් කරන ගමන් ඒකේ විස්තරයක් මම ඔයාලට අරන් එන්නම්. ඒකට මේක යට chassis එක ත්‍රිකෝණයක් විදිහට තමයි ගහලා තියෙන්නේ. අනු 3. මේක ඔක්කොම heavy gauge වලින් තමයි මේ බටන් පාවිච්චි කරලා තියෙන්නේ ඔක්කොම. මෙතන හෝල් එකක් තියෙනවා මැද අර drive shaft එක බහින්න. එතකොට මේ chassis උඩ තමයි මේ විදිහට ගියර් බොක්ස් එකේ මෝටරේ chassis මේකට සවි වෙන්නේ. එතකොට මෝටරේ ටික එළියෙන් එන්නේ. ඊට අමතරව තව මේක chassis එකේ තව කොටස් වගේ හදන්න තියෙනවා. මේක හයි කරන ගමන් ඉන්නේ. මේ ඔක්කොම මේ හැම එකක්ම වෝටර් ලෙවල් මොන්ට් වලට හරියටම අරන් තියෙන්නේ. මොකද මේක හරියටම බැලන්ස් එකට වෙන්න ඕනේ වැඩක්. මොකද මෙතන සම්පූර්ණ ගියර් සිස්ටම් එකක් තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ගියර් බොක්ස් එකයි මෝටරේ කරගන්නේ මෙතන මේක උඩ. එතකොට මේකට කිලෝ 500ක විතර බරක් තමයි මේක ඇතුලේ කරකන්නේ. කිලෝ 500ක විතර සාමාන්‍ය සිමෙන්ති මිටි කාලක මේ අමුද්‍රව්‍ය මේක අරගන්නවා. එතකොට මෙතන ලොකු බරක් වැටෙනවා. මේ ලොකු ඇඹරුමක් මෙතන ලැබෙනවා. එතකොට ඒක හරියන්න තමයි මම හිතලා මේක කරන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඊළඟ vlog එකෙන් අපි හම්බ වෙමු. මේකට කියපු වියදම් සම්පූර්ණ විස්තර ඉස්සරහට අරන් එන්න. ඔයාලා එකක් හදන්න හිතාන ඉන්නව නම් නැත්නම් කඩෙන් ගන්න හිතාන ඉන්නව නම් මේක බලලම ඉන්න. සූදි. නනි